I know. ගොඩ කාලෙකින් අපි හම්බෙන්නේ. But yeah, hi, welcome back. So අද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ මගේ self care morning routine එක. ඉතින් මේ දවස එනකන් මං හරි ආසාවෙන් බලන් ඉන්නේ. because අපි හැමෝම හරිම busy නේ. ඉතින් අම්මා කෙනෙක් විදිහට ඇත්තටම සතිය ගෙවෙන විදිහ මට හිතා ගන්න බෑ. සමහර දවස්වල dates වත් මතක නැහැ ඇත්තම කිව්වොත්. එච්චරට busy. ඒ වුණාට අනිවාර්යෙන් එක දවසක් සතියකට සැරයක් හෝ මාසෙකට දෙපාරක් හරි එහෙම තියෙන්න ඕනේ අපි වෙනුවෙන්. ඉතින් මුළු දවසක්ම වෙන් කරන්න බෑනේ. ඒකින්ද උදේ වරුවක් හරි මං වෙනුවෙන් වෙන් කරගන්නවා. මේ වෙලාවට කවුරුත් ගෙදර නැති වෙලාවට. ඉතින් මං මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ ඒ වගේ morning එක. When it comes to self care, මම hair care, face care, skin care, lip care ඔක්කොම කරනවා. ගෙදර තමයි ගොඩක් විට කරගන්නේ. Even when it comes to hair condition treatment එකක් එහෙම දෙනවා නම්, oil treatments දෙනවා නම්, or else pedicure, manicure මං ඉතින් එහෙම කරන්නේ නැහැ nails දාන්න නැති හින්දා. but කකුල් දෙකට පොඩ්ඩක් massage එකක් හරි එහෙම නැත්නම් facials වලත් ගෙදර තමයි කරන්නේ. මාස 3කට සැරයක් වගේ ඔන්න salon එකකට ගිහින් කරනවා. නැත්නම් මට promotions මොන හරි collaborations හම්බුනොත් මං ඔන්න genuinely ඒ brand එකත් එක්ක වැඩ කරන්න ආසයි නම් හොඳ brand එකක් නම් අනිවාර්යෙන් ඉතින් එතකොට නම් ඉතින් salon එකකට ගිහිල්ලා තමයි කරගන්නේ. එහෙම නැති වුණාම අනිවාර්යෙන් මම ගෙදර කරගන්නේ. මොකද හරිම ඉතින් නිදහස් ගෙදර. ඒ වගේම මට හිතෙනවා මම මේක ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ කියලා මට හිතෙන දෙයක්. අපි අම්මා කෙනෙක් වෙනකොට වයිෆ් කෙනෙක් හරි මොකක් හරි ඒ ඔක්කොටම කලින් අපි අපේ වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි අනිත් අයට ආදරේ දෙනවා, ඒගොල්ලෝ ආදරෙන් බලා ගන්නවා, ඒගොල්ලෝ වෙනුවෙන් හැමදේම කරනවා වගේම තමන් වෙනුවෙනුත් පුංචි වෙලාවක් කැප කරලා තමන් වෙනුවෙන් ආදරේ දීලා තමන්ට තමන් I don't know how to say it properly, like you know what I mean, right? Self-care is important, self-love is important, and I feel if you can't love yourself, if you can't look after yourself properly, I don't think you can ever look after someone else like that. You have to be your priority as well, right? Then it feels so good. I mean, you don't have to expect anyone else to look after you or love you. You are there for yourself. So yeah, I think this is really important for all the ladies and girls out there. උදේ අම්මි හැදුවා කොස්සටක් ගල එකක්. So it's really high in protein and sweet නැහැ, මොකද sugar දාන්න නැතුව හැදලා තියෙන්නේ. And then මම ඉතින් full green tea එකක් එක්ක full healthy fitness විදියට දවස පටන් ගන්නවා කියලා හිතුවා. but දවල් වෙදි මේ රසෙත් එක්ක හරි අමාරුයි. ඉතින් මම හදාගත්ත ෆලුඩා එක. It's so delicious. I love it. මේ වීඩියෝ එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් මං ඇත්තටම කිව්වොත් travel කරද්දි ගත්තු ඒවා. එහෙම නැත්නම් ලංකාවේ online ඉතින් කොහෙන් හරි හොයලා ගන්නවා. but හැමදේම දැන් ලංකාවේ තියෙන පොඩ්ඩක් ගණන්. ඉතින් ඒක තමයි ඉතින් මොනවා කරන්නද. but I don't know කොච්චර බැන්නත් කරත් ඉතින් මට මේ රට දාලා යන්න හිතෙන්නේ නැහැ because I'm the only child එකක්. ඉතින් ගෙදර ඇය නැතුව මට ඉන්නත් බෑ. and යාළුවෝ හැමෝම ඉන්නේ මෙහෙ. ඉතින් මෙහෙ ගියාලා ගිහිල්ලා ආයෙත් කොහෙ ඉන්නදානේ මොන සතුටක්ද. but එහෙම කිව්වට I'm not judging. තමන්ට තියෙන ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න කොහොමද හැමෝම කැමති ගොඩ යන්නනේ, දියුණු වෙන්නනේ. ඉතින් එහෙම එකේ පවුලයෙන් ඈත් වෙලා, යාළුවන්ගෙන් ඈත් වෙලා, ආදරය කරන අයගෙන් ඈත් වෙලා රටවල ගිහිල්ලා තනියෙන් ජීවත් වෙන්න වෙනවා. එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඔයා වෙනුවෙන් ඔයා දවසක් වෙන් කරගෙන මේ වගේ self care routine එකක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. Okay then, I hope you love this video guys. Bye. Have fun. Subscribe to my YouTube channel.